තාත්මේ තියෙනවා තථාගත බුදු පියාණන් වහන්සේ සතු ඇති දෙසැත්තෑ ඥාන දෙසැත්තෑ නෙමෙයි දෙසැත්තෑ කියලා තියෙනවා සමහර හාමුදුරුවෝ. පළවෙනි ඥානයක් තියෙනවා ඒ ඥානට කියනවා සුතමේ ඥානයි කියලා. සුතමේ ඥානයි කියන එක තෝරන්න ගිහිලා සුතමේ ඥානයි කියන්නේ අනික්කයෙන් අහලා ඇති කරගත්ත ඥානය කියන වචනේ තෝරලා අරගෙන ඉවියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහගත්ත ඥානයක් වෙයි බුදුරජාණන් වහන්සේට මේ සුතමේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ඥානය කියලා තියෙනවා කියලා කපලා හරියි. 73 72ක් කරලා දෙසැත්තෑ ඥාන කරලා තියෙනවා. දෙසැත්තෑ ඥානෙ එකක් අඩු කරලා. පළවෙනි තිබු සුතමේ ඥානෙ අයින් කරලා. සුතමේ ඥාන කියන වචනේ පෙන්නපු කාරණේ අනුන්ගෙන් අහගත් එක නිසා ඥානයක් අහගෙන ඥාන පහළ වෙන්නේ නැහැ. කෙනෙක්ගෙන් අහගන්නේවා හෝ දැනගැනීමට මාධ්‍යයක් විතරයි මොනවා හරි අහනවා කියන්නේ. සුත කියන්නේ දැනුවත් වෙනවා සමාගයේ නුවණි. මේකේ හැටි මෙහෙමයි. අවුරු කොච්චර කිව්වත් Taman දැනුවත් වෙන්න ආවර්ජන නොකරන එක තේරෙන්නේ නැහැ. එන සුතමේ ඥානය කියන්නේ අහන එක නෙමෙයි. කරත් ඇහුණා. ඇහුණ පළියෙන් ඥාන පහළ වෙන්නේ නැහැ. ඒක වෙන බාහිර ආධාරකයක් විතරයි. ඒක ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. Taman හිතට තේරුම් ගන්න පුළුවන් නම් යම් කිසි දෙයක හැටි මෙහෙමයි කියලා. අන්නේ ඒක තමයි සුත කියන්නේ දැනෙනවා. යථාර්ථය දැනෙනවා. යමක යථා තත්ත්වයේ දැනගැනීමේ නුවණටයි සුතමේ ඥානය කියන්නේ. ඔය යථා තත්ත්වයේ දැනගැනීම කියන්නේ අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ. ඒ විදිහ අනිත්‍ය දේ ඒක ඒ ආකාරයක දැනගන්නවා. ඒක Tamanta සොයම්බු ඥානය තුලින් දැනගත්තම ඒක සුතමේ ඥානය. සුත කියලා කියන්නේ ඒක ඇත්ත තත්ත්වය දැනගත්තා කියන එකයි. නමුත් අපි සුතමේ ඥානය කියලා හිතන්නේ අනිත්‍යය කියපු එකට එන ඥානයක් කියලා හදාගෙන කියනවා. අනුන්ගෙන් අහගුවාම ඉන්න ඥානය කියලා. අනුන්ගෙන් අහගෙන ඉන්නත් පුළුවන්. Tamanගේ නුවණින් කල්පනා කරන්නත් පුළුවන්. කොහොම හරි මේකේ ස්වභාවය මේක බව ඇත්තයි කියලා දැනගත්තා නම් සුත වුණා කියන්නේ දැනුවත් වුණා කියන එකයි. යමක ඇත්ත ඇති ආකාරයෙන් දැනුවත් වෙනව නැති වෙන නුවණ. දැනුවත් වන නුවණ. ඒකයි සුතමේ ඥානය කියන්නේ. ඒක අත්හැරලා සමහර ආවුදුරු සුතමේ ඥානය කොයිද බුදුරජාණන් වහන්සේට කාගෙන්වත් අහගත්තේ නැහැ. කවුද අහලා ගන්න ඥානය සුතමේ ඥානය කියලා මේ පස්සේ ගත්ත අටුවාවක අර්ථයක් අරගෙන. සුතමේ ඥානය තෝරන්න යනවා. එහෙම තෝරන්න ගිහින් පස්ලවගෙන 72ක් කරනවා ඥාන. 73 ඥාන දෙසැත්තෑ ඥාන කියලා ලියන පොත්වල. මේ දෙසැත්තෑ ඥානය බුදුරජාණන් වහන්සේට නේ බුද්ධ ඥාන. මේ බුද්ධ ඥානෙ කියලා තියෙන සර්වඥ ඥානෙ, සර්වඥතා ඥානෙදී සම්මා සම්බුද්ධ ඥාන වෙනයි. බුද්ධ ඥානෙ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගු උත්තරයන්. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේදී පහළ වෙන්නා වූ ඥාන ලක්ෂණ මේටි. චතුරාර්ය ඒතර චතුසත්ත්‍ය බුද්ධ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ බුද්ධ වෙනවා. ඒ සර්වඥතා ඥානෙ කියන එක බුද්ධ ඥාන, බුද්ධෝ සම්පන්නිත ඥාන කියන එහෙමත් ඥානයක් තියෙනවා. සර්වඥතා ඥානෙටයි කියන ඥාන තියෙන 6යි. අසාධාරණ ඥාන කියලා ඒකට කියනවා. ඔය මේ දෙසැත්තෑ ඥාන අතරේ 6ක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානි, ඒ වගේම ආසේ අනුසය ඥානි, යමක මහා ප්‍රාතිහාර්ය ඥානි, ඔය ආදී වශයෙන් ඥාන 6ක් විග්‍රහ වෙනවා. අනාවරණ ඥානි, ඔය ආදී වශයෙන්. ඉතින් ඒතකොට මේ 6 ලෞතර උදුරුන්න පවණයි. ඒක අනික් අයට නැහැ. කිසිම සාවකීරු පිළිතන්නේ නැහැ. අනිත් සියලුම ඥාන ඊටු ටික ඔක්කොම සාවකීද නිසි පරිදි වේදනා සුදුසු පරිදි වේදනවා. ඒ ඥාන මට්ටමේ අනුව ඒ මට්ටමට පිළිදෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ආන්නේ මොකද මේ නිරුක්ති ප්‍රතිසංවිදා ඥානය උදාඥානයන්ට හෝ බෝවන් සකුද්දාගාමි අනාගාමි මාර්ගඵලලාමිච්ච ඇද්ද කියන එකයි මේ අහන්නේ. නිරුක්ති පරිසංවිදා ඥානය කියන එක මේ ආර්ය මාර්ගය තුල මිසක් මේවා අනික ආර්ය මාර්ගයෙන් පිට නැහැ. ආර්ය ශාසනය තුල මේ බුද්ධ ශාසනය තුල තමයි පටිසම්භිදා තියෙන්නේ. පටිසම්භිදා ඥානෙ තියෙනවා නම් දේශනා ප්‍රාතිහාර්යය තියෙනවා. බුදුරන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය, ඉර්ධි ප්‍රාතිහාර්ය කියනවා. මෙන්න මේ ප්‍රාතිහාර්ය තුනක් ලෝකේ තියෙනවා කියලා පෙන්නලා. මේකෙන් අන්නේ පරිබ්‍රාජිකයෙකුට හෝ නැත්නම් අන්නේ යම් ඥානලාභියෙකුට හෝ කරන්න බැරි දේශනා ප්‍රාතිහාර්යයක් තියෙනවා. අන්නේ ඥානෙ අන්‍යයන්ට නැහැ. අන්න ඒ ඥානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආර්යයන්ට පමණයි තියෙන්නේ මේ ඥානෙ භාවිතා කරන්නේ. අර අනිත් කියනවා ඉර්ධි වල ලවන්නා වූ ඥාන තියෙනවා. ඒතකොට අන්න ඒ හරිය කියන ඒවා. එතන අර ඉර්ධි ප්‍රාතිහාර්ය කියන එක. අනිකාට කරන්න පුළුවන්. විවිධාකාර ක්‍රම තියෙන ඉර්ධි ප්‍රාතිහාර්ය පෙන්නන්න. හිතවත්ලා දිනු කළා ධ්‍යාන ලබන්න ඕනේ මන්ත්‍ර උරුම කරලා වෙන්න පුළුවන්. සමහර බේත අවුරුද්ද මුල් කරගෙන ඒවෙන් හටගන්න ශක්තිය විශේෂ හදාගෙන ප්‍රබල කරගෙන ඒවෙන් විවිධ ඉර්ධි පෙන්නන්න පුළුවන්. ආකාශයේ යන්න පුළුවන් සිද්ධ විද්‍යාව ආදී ආකාශයේ ගියේ ඒ වගේ. මන්ත්‍ර බල මතුල්ලා මන්ත්‍ර බලාගෙන ඒ සිද්ධිය අරගෙන ඒ වෙන විවිධ දේවල් කරන්න පුළුවන්. ඒ තව කරනවා.
ඒක ආර්ය වෙන්න ඕනේ නැහැ. ඒතකොට ඒ වගේම සුත්‍ත්‍යන විය යුතුයි කියලාත් නැහැ. එක එක මට්ටම් වල සුත්‍ත්‍යන ගති ලක්ෂණ නැතුව ඉඳගෙනත් ඕවා කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය මේ කාලේ ලෝකෙ හිටියා. මේ බුදුරජාණන් වහන්සේ වෙන යම් කිසි මේ ආර්ය ශාසනය තුළ යම් වික්ෂුවක් Tamante එහෙම ඉර්ධි බලයක් Tamanගේ මේ ශක්තිය ලැබුණාද ඒක පෙන්වන්න යන්න එපා. මොකද ඕක ඔයගොල්ලෝ විතර කවුරු જાතියක් නෙවෙයි අපිටත් පුළුවන්. ඊට අර නීච ගතිය ඇති අය Tamanගේ විවිධ ක්‍රම සාකච්ඡාවකින් ඒවා පෙන්නනවා. ඒතකොට යකිජා ඉන්ද්‍රජාල පෙන්නනවා, මහේන්ද්‍රජාල පෙන්නනවා. ඔය විදිහට කරලා පෙන්නනවා. කරලා පෙන්නනවා කියනවා ඔය අපි කරනවා වගේ තමයි ඔය රාතන් වහන්සේලා දෙකිය කරන්නේ මිනිස්සු රාවටන රාත් වෙලා කියලා අපිට තවර නැහැ. අපි නම් රහත් වෙලා නැහැ. ඔය බොරු කාර්යය. ඔහොම කියලා අපහාස කරනවා. ඊට පස්සේ මිනිස්සු පිළිගත්ත විනාශයටපත් වෙනවා. එදා විද්‍ය ප්‍රාතිහාරය පෙන්වන්න යන්න එපා. ඉවරට කවන්න. ඒකක් වෙන්නේ. ඒ වගේ තියෙනවා එක එක්කිනාට නම් කියන ඒවා තියෙනවා. ආවල් නම් කියන එක ඔයා කවුද ආවේ? ආවල් ගමීලා නේදාල්. දැන් මේකේ නේද හිතන්නේ. ඕයි කියන්නේ හිතන ඒවා එයාගේ නම් ගොත් පවුලේ ඉන්නගේ නම් ඔහොම කියන ප්‍රාතිහාරයක් තියෙනවා. මේක කරන්න පුළුවන් විවිධාකාර ක්‍රම තියෙනවා. භූතේ කරගෙන මහ බලවත් භූතේ කල්ලාගෙන ඒ භූතය බැඳගත්තාම භූතයාගේ මාධ්‍යෙන් ගහ ගන්නවා කවුද ආව හිතන රූප ඉතල උත්තර දෙනවා. ඒ තව ක්‍රමයක්. කාර්ණ මුණ්ඩේ කියලා තෝන්නේ අද මේ කාලෙන්ද සමහරවිට භාවිතා වෙනවා. භූතේ කල්ලා ඉතින් කුප්පියක දාගෙන වහ ගන්නවා. උගේ ආකර්ෂණය වටේක වදී. උට යන්න බෑ සීමාව ඉක්ම සීමාවක් තියෙනවා ඒක කරන්න පුළුවන්. හරක ගහක බැඳහම කබේ දිගට නිකන් යනවා ඉන්නේ යන්න දරුවෝ වගේ. අර වල පිටාවේ යන්න කතා කරන්න පුළුවන්. ඔය කුප්පියේ ඉන්නේ තියා ගන්න අර පේන කියන එක. දැන් යා හොඳ ලෝකෙ අල්ල ගන්නවා යම් කිසි වේදකම තියෙනවා ඒ වේදකමින් අමනුෂ්‍ය අල්ල ගන්න ක්‍රම. ඔය හාමුදුරුවෝ ආදාහනය කර සෝහම වල ගිහින් තමයි ඒක මතුරන්නේ. සර්වල ක්‍රියේටේන තමයි අහුවෙන්නේ. කිරුත් කරලා තියෙනවා බලක් තියෙනවා පෙරේතයලා තියෙනවා. ඒ මොනවායි කාමයේ කරලා ගිජි වෙලා නවතර බින්දහම් කරපු මේ බලය නිසා හොඳ ඥානියෙකුත් තියෙනවා පෙරේතයා වුණා. අනික ඇතර බලවා. එහෙම එකක් අල්ලා ගත්තොත් එහෙම හොඳ ලක්ෂණ වාස්තර කියයි. එනකොටම කියනවා. අර හිතෙන් අහන්න. අර කවුද අර එන එක. උගේ නම මොකක්ද? ටග්ගා හිතන කියන උත්තරේ. අර බැලගත්තේ ඒක. ඔබ දැන් කාරණා මොණ්ඩේ කියන්නේ. මොකද ඌ ආවේ? අර හරි බලවත් නම් ටග්ගා එතන කියලා අනපනවනවා එයාත් එක්කලා එන අර එන බුද්ධියක් තියෙන වල්ගිරේ තියෙන. එයාකින් දිනා වාස්තේ. ඉතින් දොළ පිළිෙන් හදුවා කියලා දීලා අඬ ගහයිට උන්ට කණ්ඩ දීපන් උරු. දියසන් කියහන් තුන්ගේ ගහගෙන. අදහසාල මිනිස්සයා දෙනකොට. යාර ඇඟට වැදලා ඉන්න අර මේ කර්ණ මුණ්ඩියට වැදිලා ඉන්න මිනිස්සයා මොකද කරන්නේ? යා බලවත් නිසා අරුත් අඬ ගහලා එයාගේ වලින් ඇදලා ගන්න. කර්මික භාග විද්‍යාව තියෙන නිසා. අරු මොකද මොකද කතාව උනේ කියලා. පොල්ඩි ටිකක් දීලා ඒක විඥාන කියලා. අරු කියනවා. පොල්ඩි ටිකක් දීලා දැන් ඒක ගෙනිච්ච එක කවුද මං අරන් ඔබ දැක්කද? අපි දැක්කා රේ අපිට කාටවත් කියන්නේ විදියක් අරු දෙන්නේ අඬලා කියන අනික් අය කියලා. කවුද අරන්නේ? අර ගමෝ විඤ්ඤෝ කියලා කියාගත්තා නෝ වරන්නේ. ඔය ආන්නේ මොකද නවුත් එකලා කියනවා. ඊවර පස්සේ මොකද හරියට කියනවා මෙන්න මේකලු උනේ කියේ. අරයා මගේ සාකේ ගිහලා ඉන්නේ. තෝ ආවල එකයි. තෝ ආවල් ගමින් දැන් යාර. තෝක පොල්ලි ටිකකින් කියන්නේ ආවල් එක ගිහින් ඉන්නේ. හරියට හරි අනේ සාදු අපිට කොහොමද කරන්නේ? මෙච්චර පූජාවක් කියද්දි රුපියල් 2000ක් ඉන්නේ. වැඩි කරලා දෙන්නේ. ගාන වඩා ගන්න. ඕක ක්‍රම තියෙනවා. අදත් මේකම භාවිතා වෙනවා. නමුත් හරි මහේ සාකේ ගිහලා මහ විශ්වවිද්‍යාලේ කියලා හැවටෙනවා වගේ. ඔන්න ඕවා නිසා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඕක ක්‍රම තිබුණා. ඉතින් අර ඉර්ධි බල ඇතියට අවිඥා බල ඇතියට ඕවා කාගෙන්වත් ඇහෙන්නේ නැතුව තමන්ගේ ඥානීය ගෝචිලා කීය හැකි. හැකියාවල් ලැබෙනවා. ඒ වුණාට ඔහොම කියනම කියන්නේ ඕක පඬිතුන්ගේ වෙලක් නෙමෙයි ඕක මහ දෙයක්. අපිට ඕක ලෑ. මේ බලන්න අපි කසිපුත් බිලාව කරනවා. අනිත් එක මොනවද කියලා බලුවා. ඉතින් උන්ට ගානක් නැහැ ඒක. කීය හැකි. ඉතින් අර මිනිස්සු ඒතර කලකිරිනවා. මේ ඇත්ත වශයෙන්ම මේ හාවුදුරු පිටේ ඥානවන්තකේ බොරු ඕවා කරන්න පුළුවන් නේ කාට. එතන තරකින් නැති වෙලා යනවා. ඒ වගේ හාවුදුරු කිතිය ඥානෙට නිගරු කරනවා. ඒක ඒවා කරන්න එපා. හැබැයි එකක් තියෙනවා කරන්න බැරි එකක්. ධර්ම දේශනාව කවදාවත් කරන්න ඔය එකෙන් ගොඩක් බෑ. භූතිය අල්ලගෙනත් බෑ. දෙයියෝ අල්ල ගහගෙනත් බෑ. මේ ආර්ය විනය මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම අවබෝධ කරගන්න. මේ අවබෝධ ඥානෙ ඇත්තා වූ යම් කිසි කෙනෙක් දිව්පිලිසෙවියා ඥානෙ ලබාගෙන මේ ඥානෙ ධර්ම දේශනා කළොත් ඉතින් ඒක කාටවත් කරන්න බෑ. ඒක පාවිච්චි කරලා. ඊයේ නාදිය සමාන ප්‍රකාශ කරා. අන්න බුදුරණන් වහන්සේ අනුමත කරවු දේශනා ප්‍රාතිහාර්ය. මෙන්න මේක කරන්න කියලා වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි කියන්නේ ඒ නිසා මේ සෝවාන් සකෘදාගාමී කියන මේ ආර්ය මාර්ගයේ අනුගාමිකීකත් වෙන්න ඕනේ. ආර්ය ධර්මයේ දැකලා තමයි මේ සිව්පිලිසිබියාකින් තත්ත්වයට පත් වෙන්නේ. අනික් කෙනේ මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තෝරා ගන්නත් බැරි වුණා නම්
එයා කොහොමද මේ ලෝකෙ හොඳ එකයි නරක එකයි හොයාගන්නේ? හොඳයි කියන්නේ නිගමනය කරගන්න ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කුරු ගොඩවන්නේ හොඳයි කියන්නේ. ඉතින් මොකද්ද මේ කියන්නේ? අර්ථ ධර්ම. මෙන්න අර්ථවාදී. මෙන්න අනාර්ථදී. ලෝකේ අනිත්‍ය දුක්ඛ ඒවා අර්ථ කියන වෙන දැක්ක එක අනාත්ම බව දැක නැති එක කොහොමද උට ඥානය වේදන්නේ? අර්ථ අනාර්ථ දකින්න. ඉතින් ධර්ම ආධර්ම දකින්නේ කොහොමද? ධර්ම කියන එක දකින්න කුණු ගොඩවන්නේ. ඉතින් දැකලා හිටන් ඉතින් දෙවියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න මම වෙනවා. ඒ ධර්ම කියලා ගත්තට ඒව ධර්මයේදී මේ ආර්ය ධර්මයේ තියෙන ඒවා ආධාරම. ඒවට කියයි නම් මේ හතර අතර මං වෙනවා. නැත්නම් නිර්වාණ ධර්මයේ දන්න කෙනෙක් වෙන්න ඕන. ලෝක ධර්මයේ දන්න කෙනෙක් වෙන්න එහෙනම් ඒක කාටවත් නිකම් ගන්න බෑ. ලෝතර බුදු පියාණන් වහන්සේගේ දේශනා කරන ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් අවබෝධය ලැබිලා ඔන්න ඒ අවබෝධයත් එක්ක ලැබෙනවා මෙන්න අර්ථ මෙන්න අනර්ථ මෙන්න ධර්ම මෙන්න අධර්ම මෙන්න මේක දකින්න ඕන. ඔය ටික ඉතලා පහල වෙන්න සිව්පිලිසෙ වියා කියන උතනයි පටන් ගන්න. ප්‍රාණඝාතය අධර්මය. ප්‍රාණඝාතයෙන් වෙන්නේම ධර්මය. ප්‍රාණඝාතය කිරීම අනර්ථයි. ප්‍රාණඝාතය නොකිරීම අර්ථයි. අදත්තා දානය අධර්මය. අදත්තා දානය වෙන්නේම ධර්මය. අදත්තා දානය කිරීම අනර්ථයි. අනර්ථ කරයි. අදත්තා දානය වෙන් විලා කටයුතු කරනවා නම් අර්ථවත්. අර්ථ ධර්ම දකින්න ඔය විදිහට අනර්ථ ධර්ම දකින්න ඕනේ. දස අකුසලයේ පිළිබඳව ඔය විදිහට අනර්ථ දකින්නවා. අධර්ම දකින්නවා. ඒ වගේම ඒක අර්ථ ධර්ම දකින්නවා. දස අකුසලයේ වෙන් වීම අර්ථයි. ඒතර වෙන් විලා කටයුතු කිරීම ධර්මයි. ඔය විදිහට දකින්න ඕනේ මුල පටන් ගන්න එක. ඉතින් ලෝකයේ අනාත්මයි. ලෝකෝත්තර බව අර්ථයි. ඒ කියන්නේ දැනගන්න ඕනේ හැම එකකම අර්ථ ඔය විදිහට වෙදි යනවා. මේ වෙදි එනකොට මෙන්න මේකයි කල යුතු. මේකයි නොකල යුතු. ඔය ටික දකින්න පටන් ගන්නවා. ඒතර ඊට පස්සේ යම් කිසි වචන විවිධාකාර අදහස් තියෙනවා. යම් වාක්‍ය වල විවිධ අදහස් එක එකනා දෙනවා. මේකේ අර්ථවත් අදහස් එන්නේ කොයි විදිහේ නිරුක්ති ආවොත් අදහස ආවොත්. මේකේ කිව්වේ අර්ථයේද ධර්මයේද? මේ වාක්‍යයෙන් කිව්වේ. අනර්ථයේද අධර්මයේද? මේ වෙන්නන්න හැදුවේ. අන්න ඒක වාක්‍ය විග්‍රහ කරලා බලනකොට ඥානිකෝචේලා කියනවා මේකේ වෙන්නන්න හදලා තියෙන්නේ මේකයි. නමුත් මේ වරද්දලා වෙන්නන්නේ මෙන්න මේකයි. අර්ථය වරද්දලා ආවන්ති. ඔන්න අර්ථය වරද්දලා නැති කියන්නේ නිරුක්ති ඥානින් දැනගන්නේ කොහොමද? බටලියේ කඩු තියෙනවා. බටලියේ පුරුක් තියෙනවා. මේ ලෞකික වශයෙන් කියන අර්ථය. එදී මොකද කරන්නේ? පොඩි එකෙක් කඩු කන්න හිතාගෙන ගිහිල්ලා ඒක බටලිය වළනවා. මොකද කරන්නේ? බටලියේ කඩු තියෙනවා කියලා මම කිව්වා. ආගෙන මේකයි කඩුව. පොඩි එකාගේ පොඩි කවර ඌ කියන්නේ බටලියේ කඩු තියෙනවා. දැන් ඔය වාක්‍ය දන්න කෙනෙක් ඇහුවා. අනේ පුතේ බටලිය කියන්නේ ඕකට නෙමෙයි ගාමක්. ඒ ගමේ කඩු තියෙන කඩු විරදෝයි කියන කඩු විකුණන්නේ බටලිය කියන ගමේ. ඒකයි යෝකෙන් කිව්වේ. ඒ බටලිය ඇසේ කඩු නෑ. ඒකවල අහගින්නකොට ආයෙ දෙනවා බටලිය පුරුක් තියනවා කියලා කියනවා. මං අහකට බටලිය කියන්නේ ගමක් කියලා. ගමේ ගිහින් පුරුක් හොයනවා. ඔය මොනවාද පුරුක් තියනවා කිය මොන පුරුක්ද? බටපුරු. ඒ මොකද? බටලිය පුරුක් තියනවා කියන්නේ. අනේ මුදේ ගමක නෙමෙයි ඒ කියේ බටලිය කියන්නේ කැවිදින ගස් జాතිය. පඳුරු జాතිය. අන්නේ ඇතුලේ කුඹල තියෙන පඳුරු జాතියක් තියෙනවා. අන්නේ වටයි බටලිය කිව්වේ ඒවා තියෙන ඒවා. අන්න ඒක යාට කියලා දෙනවා. ඒ වගේ වාක්‍යය ගත්තට පස්සේ වාක්‍යයේ වෙනකු අදහස ගැලපෙන්න ඕනේ. ඒක අර්ථයෙන් ඒකේ ගැලපෙන වචන වල අර්ථය ගන්න හැකියාව තියෙන්න ඕනේ. මෙන්න මේකට කියනවා නිරුක්ති පරිසම්පදා ඥාන. ඊට පස්සේ මේක ගලපලා හිටන් අර්ථය වැටහෙන්න අනර්ථය වැටහෙන්න. යම් කෙනෙකු ධර්මයේ මේ කියලා වැටහෙන්න අධර්මයේ මේ කියලා වැටහෙන්න. වැටහිලා නම් අධර්මයේ අත්හැරලා ධර්මයේ පිහිටන්න හේතුකාරක වෙන්නේ. අනර්ථය අත්හැරලා අර්ථයේ පිහිටන්න හේතුකාරක වෙන විදිහට අවබෝධ ඥානයක් ලැබෙන්නේ යකිනෙකුට බල කියන්න පුළුවන්. ඊට අවශ්‍ය කරන්නා වූ පදවැල හිත හිතා ගොතකොතා ඉන්න දෙන්නේ ඥානයකින් ගැලපිලා එනවනම් අන්න යාර කියන නිරුක්ති පටිභාන පටිසම්භිදා ඥානයි. ওই ඥාන හතර තියෙනවා නම් අප්‍රමාණ යහපතක් කියනවා ලෝක සත්‍යයට නිවන් අවබෝධ කරගන්න මාර්ගය කියලා. නැතුව මොතේ බල හිර ඔය හිතා කියන ඔය කරන්න බෑ. නිසා දේශනාවේ වෙන්නවා සිව්පිලිසි පියාව නැත්නම් ඔහු කියන බල මොනවද කියලා අහනවා. මේක බල කියන්නේ සිව්පිලිසි පියාව කියනවා. නැත්නම් ඒකට අවබෝධයක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකයි කාරණේ.